Hi guys! ඉතින් අද අපි යන්න හදන්නේ ටිකක් වෙනස් විදිහ දෙයක් try කරලා බලන්න. ලන්ච් බුෆේ, ඩිනර් බුෆේ, හයි ටී වගේ ඒවා try කරලා තිබ්බට ඔයගොල්ලෝ බයිට් බුෆේ try කරලා තියනවද? ඉතින් අද අපි යන්න හදන්නේ දියටර් ස්ටේෂන් රෙස්ටොරන්ට් එකේ බයිට් බුෆේ එක try කරලා බලන්න. දියට උයන පැත්තෙන් ගියොත් ඔයගොල්ලන්ට පුළුවන් බෝට් රයිඩ් එක හරහා දියට ස්ටේෂන් රෙස්ටොරන්ට් එකට එන්න. හැබැයි අපි නම් ගියේ කාර් පාක් එකේ පාක් කරලා. ඉතින් ඒකට ඔයගොල්ලන්ට පුළුවන් මැප් එකේ දියටර් ස්ටේෂන් කියලා ගැහුවාම මේගොල්ලන්ගේ ලොකේෂන් එක එනවා. එතකොට ඔයගොල්ලන්ට වාහනයෙන් මෙතන රෙස්ටොරන්ට් එකට යන්න පුළුවන්. ඔයගොල්ලෝ එන්න කලින් අනිවාර්යෙන් රිසර්වේෂන් එකක් දාලා යන්න. මේක කරන්නේ වෝටර්ස් එජ් හොටෙල් එකෙන්. ඉතින් වෝටර්ස් එජ් එකට කෝල් කරලා ඔයගොල්ලෝ කිව්වොත් දියටර් ස්ටේෂන් රෙස්ටොරන්ට් එකට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද කියලා ඒගොල්ලෝ ඔයගොල්ලන්ට කෝල් එක ට්‍රාන්ස්ෆර් කරලා දෙයි මේ රෙස්ටොරන්ට් එකට. ඊට පස්සේ ඔයගොල්ලන්ට රිසර්වේෂන් එක දාගන්න පුළුවන්. ඔයගොල්ලෝ දකින්න ඇති ඉතින් කෝච්චියක් තමයි මේකේ තියෙන්නේ. කෝච්චිය ඇතුලේ ඉඳන් ඔයගොල්ලන්ට කන්න පුළුවන්. අමුතුම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට මේ රෙස්ටොරන්ට් එකට ආවොත්. අපි මුලින්ම යන්නේ ඒගොල්ලන්ගේ කාර් පාක් එකට. කාර් පාක් එකේ වාහනේ නවත්තලා අපි ගිහින් බලමු රෙස්ටොරන්ට් එක පැත්තට. මේක තමයි ඒගොල්ලන්ගේ රෙස්ටොරන්ට් එක. ඔයගොල්ලන්ට මේ පේන පැත්ත තමයි ඒගොල්ලන්ගේ බයිට් බුෆේ එක සර්ව් වෙන්නේ. බයිට් බුෆේ එකක් වුණාට ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන සෑහෙන වෙරයිටිස් ගොඩක් තියෙනවා. ඔයගොල්ලන්ගේ රිසර්වේෂන් එක ගැන එතනින් එක්කෙනෙක්ට කිව්වහම එයා ඔයගොල්ලන්ගේ ටේබල් එකට ඔයගොල්ලන්ව ගයිඩ් කරගෙන යයි. ඒගොල්ලන්ගේ AC, non AC ඔප්ෂන්ස් දෙකම තියෙනවා. ඉතින් අපි තෝරගත්තේ ඒගොල්ලන්ගේ AC ඔප්ෂන් එක. AC ඔප්ෂන් එක ගත්තොත් තමයි ඔයගොල්ලන්ට අර කෝච්චියේ ඉඳගෙන කනවා වගේ වයිබ් එක ගන්න පුළුවන්. AC නැති ඔප්ෂන් එක ඔයගොල්ලෝ තෝරගත්තොත් ඔයගොල්ලන්ට පුළුවන් මේ වටපිටාව බල බල ෂෝක් එකට කන්න. ඒගොල්ලන්ගේ කෝච්චි පෙට්ටි කීපයක්ම තිබ්බ arrange කරලා පිටතින් බැලුවහම මේ වගේ ලුක් එකක් තමයි තියෙන්නේ. ඕගොල්ලොත් ඇවිල්ලාම බලන්න මේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. අපි බුෆේ එක ස්ටාර්ට් කරන්න චුට්ටක් කලින් තමයි ආවේ. ඉතින් මෙතන ආවට වටපිටාව බල බල ඔයගොල්ලන්ට ඉන්න පුළුවන් එහෙම කලින් ආවොත්. මේක තමයි ඒගොල්ලන්ගේ non AC outdoor seating area එක. ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන් බුෆේ එක enjoy කරන ගමන් මේගොල්ලන්ගේ live music වලට අහුම්කම් දෙන්න. මේ බුෆේ එකට ඒගොල්ලන්ගේ BYOB ෆැසිලිටි එක තියෙනවා. ඊට අමතරව මෙතනින් උනත් ඔයගොල්ලන්ට පර්චේස් කරගන්න පුළුවන්. දැන් අපි බලමු ඒගොල්ලන්ගේ බුෆේ එකේ මොනවාද තිබ්බේ කියලා. මුලින්ම අපි යමු ඒගොල්ලන්ගේ චිප්ස් කෝනර් එකට. ඉතින් මෙතන තියෙනවා එක එක වර්ගවල කසාව චිප්ස්, එතකොට ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, ඒවත් එක කන්න සෝස් වර්ග, එහෙම ගොඩක් ಜಾති මෙතන කෝනර් එකේ ඒගොල්ලන්ගේ තිබ්බා. ඊට පස්සේ මෙතන තියෙනවා ඒගොල්ලන්ගේ බන්ස් කෝනර් එක. බයිට් බුෆේ එකක් වුණාට මෙතන ඒගොල්ලන්ගේ බන්ස් කෝනර් එකකුත් තියෙනවා. බන්ස් කෝනර් එකෙත් ඒගොල්ලන්ගේ එක එක වර්ගවල බන්ස් වර්ග කීපයක්ම තිබ්බා. ඊට අමතරව ඒගොල්ලන්ගේ බන්ස් එක කන්න එක එක සෝස් වර්ග එහෙම කීපකුත් තිබ්බා. ඊට පස්සේ අපි බලමු ඒගොල්ලන්ගේ ඩිෂස් වලට මොනවාද තිබ්බේ කියලා. මේ පැත්තේ තියෙනවා සොසේජස්, එතකොට බැදපු හැන්ඩැල්ලෝ, බාබකියු චිකන් වින්ග්ස් එහෙම. එතකොට මේ පැත්තේ තියෙනවා වෙජිටබල් රොටි, එතකොට ෆිෂ් කට්ලට්, ඒ වගේම මටන් රොටි.
ඒත් එක්කම මෙතන තියෙනවා ටොමැටෝ සෝස්. මේ පැත්තේ තියෙනවා vegetable spring rolls, chicken satay, ඒත් එක්කම battered mushroom. දැන් අපි බලමු මේ පැත්තේ මොනවද තියෙන්නේ කියලා. මෙතන තියෙනවා කොච්චි bites එක loaded fries. තව වඩේ හැම කන්න කැමති කට්ටියට මෙතන තියෙනවා වඩේ වර්ග දෙකෙන්ම. උළුඳු වඩේ, පරිප්පු වඩේ. මෙතන තියෙනවා fish and chips. මේ සෝස් එකත් එක්ක ඒක නම් මාරම රසට තිබ්බා. ඊට අමතරව මෙතන තියෙනවා seafood quesadilla. ඊට අමතරව මෙතන තියෙනවා seafood, chicken, beef, pork ඒ ඔක්කොම දාලා හදපු ඩිෂ් එකක්. මෙතන තියෙනවා මං ආසම ඇක්ෂන් ස්ටේෂන් එක. ඉතින් මෙතන ඔයගලන්ට කොත්තු වර්ග හැම ගන්න පුළුවන්. කොත්තු වර්ගත් කීපකින් තිබ්බා. vegetable, egg, chicken වගේ. මෙතන හදන්නේ Mongolian rice. Mongolian rice මෙතන නම් ඔයගලන්ට පේන්න තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ Mongolian noodles එකකුත් හදලා තිබ්බා. ඒවත් එක්ක කන්න chili paste එහෙම තියෙනවා මෙතන. ඊට අමතරව මෙතන තියෙන battered mushroom එක chops එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා baked mac and cheese එකක් එක්ක seafood dish එකක්. bite buffet එකක් කිව්වට මේක dessert corner එකකුත් තියෙනවා. ඉතින් දැන් අපි බලමු මොනවාද desserts වලට තිබ්බේ කියලා. මෙතන තියෙනවා පළතුරු වර්ග හැම කපලා. ඊට අමතරව තියෙනවා salted caramel tart එකක්. එතකොට මෙතන තියෙනවා ice cream දාලා හදපු bread pudding එකක්. මේක නම් මාරම රසට තිබ්බා. දැන් ඉතින් ඔයගොල්ලෝ බලනවා ඇතිනේ මේ dinner buffet එකක් වගේ තිබ්බ bite buffet එකේ details ටික. ඉතින් මේ buffet එකේ price එක වෙන්නේ එක්කෙනෙක්ට රුපියල් 4200යි. අපි යනකොට නම් ඒගොල්ලන්ගේ credit card offer එකක් තිබ්බා 20%. ඉතින් ඒකෙන් අපිට උනේ එක්කෙනෙක්ට රුපියල් 3360යි. මේ buffet එකේ BYOB හැම available. buffet එක තියෙන්නේ හැම සිකුරාදා සෙන්සුරාදා ඉරිදම හවස 6 ඉඳන් රෑ 10 වෙනකම්. ඉතින් අදට මගේ vlog එක ඉවරයි. මගේ අනිත් වීඩියෝස් උත් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.